මේඝ සහ යුගානික යමක් නැති ඒත් හුස්ම තරමටම ළඟින් දැනෙන බැඳීමකට. දවසින් දවස මේ දෙන්න අතර තියෙන මේ නිහඬ ආකර්ෂණය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කියලා අපිට තේරෙනවා. හැබැයි හැමදාමත් මේ ආදරේ රහසක් විදියට තියෙන්න දෛවය ඉඩ දෙන්නේ නැහැ. ඉදිරි කොටස් වලදී කතාව මුළුමනින්ම උඩු යටි කුරු කරන ලොකු පෙරලියක් සිද්ධ වෙන්න නියමිතයි. ඒ වෙන දෙයක් නෙවෙයි. මේක මුහුණ දෙන එක්තරා අනපේක්ෂිත සිදුවීමක් නිසා. මේ අනතුර නිසා මේඝගේ පවුලේ අය, මේඝගේ යාළුවෝ මේඝව ප්‍රතික්ෂේප කරනවා. මුළු ලෝකයම මේඝව තනි කරද්දී හැමෝම ඔහුගෙන් ඈත් වෙද්දී කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවි Tamanගේ මුළු ජීවිතයම කැප කරලා මේඝ ළඟින්ම ඉන්නේ කවුද? ඔව්, ඒ වෙන කවුරුත් නෙවෙයි, යුගානි. Tamanගේ රෝගී ඇඳ ළඟ ඉඳගෙන රෑ නිදි වර්ජිතව ඇස්සල කඳුළු පුරවගෙන තමන්ව බලාගන්න තමන්ගේ ළඟටම වෙලා ඉන්න යුගානිව මේකට දකින්න ලැබෙන්නේ අන්න ඒ අසරණ වුණු මොහොතේදී. මෙච්චර දවසක් යුගානිගේ නිහඬ ඇස් ඇතුලේ හැංගිලා තිබුණු වචනවලට පෙරළුවේ නැති ඒ ආදරය මේකට ප්‍රත්‍යක්ෂ වෙන්නේ අන්න එතකොට. මේ සිදුවීමත් එක්ක මේකගේ හිතේ යුගානි ගැන තියෙන ගෞරවය වගේම ආදරයත් එකපාරටම ඉහළ යනවා. ලෝකෙම මාව අතහරිද්දී ඔයා විතරක් ඇයි මං ළඟ හිටියේ කියන ප්‍රශ්නය මේක යුගානිගෙන් අහද්දී යුගානිට තවදුරටත් තමන්ගේ හිතේ තියෙන ඇත්තම හැඟීම හංගගෙන ඉන්න බැරි වෙයි. මොනතරම් බාධක මැද වුණත් මේක සහ යුගානිගේ මේ අවංක ආදරය දවසක ලස්සනම විදිහට දිනනවා දකින්න තමයි ප්‍රේක්ෂකයෝ හැමෝම පෙරම් පුරන්නේ. මේ අනපේක්ෂිත අනතුර ඔවුන් දෙදෙනව සදහටම එකතු කරන පාලමක් වෙයිද? ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මේකට යුගානිගේ ආදරේ දැනෙන මේ දවස ඉක්මනින්ම එන්න කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරනවාද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.